සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඔන්න අද අලුත් වීඩියෝ එකකින් තමයි අපි අරන් ආවේ. අද කතා කරන්න යන්නේ රුමේනියාවට ෆැමිලි වීසා ඔයා එන්න ඉන්නවා නම් ෆැමිලි වීසා එනකොට ලංකාවේ තියෙන රුමේනියානු එම්බසි එකෙන් තියෙන ඉන්ටර්විව් එකට කොහොමද ඔයා ෆේස් කරන්න ඕන? එයාලා මොන වගේ ප්‍රශ්නද අහන්න කියන එක අද මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවොත් ඔයාලට අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තවම දක්ෂ ට්‍රැවල්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. දක්ෂ travel FB page එක follow කරලා නැත්නම් follow කරලා තියාගන්න. ඉස්සරහට එන වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අපි බලමු මුලින්ම මම අද කතා කරන්න යන්නේ මොනවද මම ෆැමිලි වීසා හරහා රුමේනියාවට එනකොට මගෙන් අහපු ප්‍රශ්න කියලා තමයි මුලින්ම අපි බලන්න යන්නේ. සුබ දවස්. What are the questions they ask from me? මේ මගෙන් එයාලා අහපු ප්‍රශ්න ගැන තමයි මුලින්ම මම ඔයාලව දැනුවත් කරන්න යන්නේ. අපි බලමු මොනවද එයාලා මගෙන් අහපු ප්‍රශ්න කියලා. මුලින්ම එයාලා මගෙන් අහුවේ what is your husband full name? කියන්නේ husband ගේ සම්පූර්ණ නම මොකක්ද කියලා. මෙතනදී ඔයා වාසගමත් එක්ක සම්පූර්ණයෙන්ම නම කියන්න ඕන. ඊට පස්සේ එයාලා අහුවේ what is your passport number? පාස්පෝර්ට් නම්බර් එක අනිවාර්යෙන් කටපාඩම් කරගෙන යන්න. ඔයාගේ පාස්පෝර්ට් නම්බර් එක සමහරට ඒ ප්‍රශ්නේ අහන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් අපි හැම දෙයකටම සූදානම් වෙලා යන එක තමයි හොඳ. ඊට පස්සේ what city does your husband work in? ඔයාගේ husband රැකියා කරන ස්ථානයේ city එක ගැන තමයි අහන්නේ. ඉතින් ඔයාලට කෙටියෙන් උත්තර දෙන්න පුළුවන්. ඇත්තටම ලොකු දේවල් කියන්න අවශ්‍ය නැහැ. ඔයාගේ city එකේ නම කියන්න පුළුවන්. බුකරෙස්ට් නම් බුකරෙස්ට්, සිබිව් නම් සිබිව්. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි are you hoping to move to another country? ඒ කියන්නේ ඔයා වෙන country එකකට යන්න බලාපොරොත්තු වෙනවද? එයාලා මෙතනදී check කරන්නේ ඔයා family visa හරහා රුමේනියාවට ගිහිල්ලා එතනින් වෙන රටකට යන්න අදහසක් තියෙනවද කියලා. ඔයා කෙලින්ම මේ ප්‍රශ්නෙට no කියන එක දෙන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි when your husband's birthday? ඔයාට කියන්න පුළුවන් husband ගේ උපන්දිනය මෙතනදී sentence එකක් විදිහට කියන්නත් පුළුවන්. my husband birthday is කියලා year එක කියන්න, මාස කියන්න, දවස කියන්න. ඉතින් මෙච්චරයි යාලා මගෙන් ඇහුවේ. ඒතකොට මගෙන් යාලා ප්‍රශ්න 5ක් වගේ අහලා තියෙනවා. නමුත් හැමෝගෙම එකම ප්‍රශ්න අහන්නේ නැහැ. එකම ප්‍රශ්න ප්‍රමාණය අහන්නේ නැහැ. එක්සැම්පල් එකක් විතර දැන් මගේ ප්‍රශ්න 5ක් කියලා මට ඊට පස්සේ මගෙත් එක්කම යන්න හිටපු යාළුවාගෙන් මට වඩා වැඩියෙන් ප්‍රශ්න ප්‍රමාණයක් අහලා තිබුණා මීට වඩා වෙනස් විදියට. ඒ නිසා කියන්නේ හැමෝටම එකම විදියට ඉන්ටර්විව් කරන්නේ නැහැ. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. පොඩි ඉන්ටර්විව් එකක් තමයි යාලා කරන්නේ ડોකියුමන්ට්ස් චෙක් කරන ගමන්. අපි බලමු එහෙනම් මීට අමතරව මොනවද යාලා තව අහන්න පුළුවන් ප්‍රශ්න කියලා. දැන් මම visa interview questions. අපි මෙතනදී කතා කරන්නේ මගෙන් අහපු ප්‍රශ්න වලට අමතරව මොනවද තව අහන්න පුළුවන් ප්‍රශ්න. How long has it been since the husband left for Romania? ඒ කියන්නේ husband රුමේනියා වලට ගිහිල්ලා කොච්චර කාලයක් වෙනවද කියලා. අවුරුදු 2යි නම් 2 years කියන්න පුළුවන්. 3යි නම් 3 years. ඒ වගේ short form එකෙන් ඔයාට උත්තරය දෙන්න පුළුවන්. How long have you been married? ඔබ විවාහ වෙලා කොච්චර කාලයක් ගත වෙනවාද? එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි how long do you expect to live in Romania? ඔයා රුමේනියාව වල කොච්චර කාලයක් ඉන්න බලාපොරොත්තු වෙනවද? එතකොට ඔයා අඩුම මෙතනදී අවුරුද්දක්වත් කියන්න ඕන. ඒත් අවුරුදු 2ක් නම් 2 years. එහෙම කැමති කාලයක් කියන්න පුළුවන්. What is the husband's job? මෙතනදී අහන්නේ ඔයාගේ හස්බන්ඩ්ගේ රැකියාව ගැන. වඩු කාර්මික නම් කාපෙන්ටර්, හොටෙල් සෙක්ටර් එකේ හස්බන්ඩ්ට අදාළ ජොබ් එක මෙතනදී කියන්න පුළුවන්. එයාලා විශේෂයෙන්ම අහන ප්‍රශ්නයක් තමයි are you currently working Sri Lanka? ඒ කියන්නේ ඔබ දැනටමත් රැකියාවේ ලංකාවේ රැකියාවක් කරනවද කියන එක. මෙතනදී ඔයා අනිවාර්යෙන් no කියලා කියන්න ඕන. මොකද අපි ඇෆිඩවිට් එකක් හදනවා මුලදීම අපි රැකියාවක් අපි වයිෆ් විදියට රැකියාවක් කරන්නේ නැහැ.
අපි සම්පූර්ණයෙන් ඩිපෙන්ඩ් වෙන්නේ හස්බන්ඩ් මත කියලා. ඒ නිසා අපි මේ ප්‍රශ්නෙට අනිවාර්යෙන් නෝ කියන එක දෙන්න ඕන. මෙන්න මේ වගේ පොඩි ප්‍රශ්න ටිකක් තමයි වීසා ඉන්ටර්විව් එකේදී අහන්නේ. ඉංග්‍රීසි බැරි අයට ට්‍රේනින් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න ඕනේ නැහැ. වීසා ඉතින් ඉන්ටර්විව් එකට හොඳට ෆේස් කරගන්න තමයි ඕනේ. යාලා ඩොකියුමන්ට්ස් චෙක් කරන ගමන් තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ. මං හිතනවා ඔයාලට අද මං ගෙනාපු වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා වීසා ඉන්ටර්විව් ෆේස් කරන්න ඉන්න අයට. මෙන්න මේ වගේ ප්‍රශ්න අහනවා කියලා දැනගත්තම ඔයාලට පෙර සූදානමක් ඇතුවම එතනට යන්න පුළුවන්. ඉතින් ඉදිරියටත් තව ගොඩක් විස්තර ගේනවා මම වීඩියෝස් වලින්. අපි PR process එක කරන්න පටන් අරන් තියෙනවා දැනට. TRC කාඩ් එක ඒ process එක කරනවා අපි. ඉතින් ඉදිරියට මම තව වීඩියෝස් අරන් එනවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතන ඒවා. ඉතින් ඔයාලටත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මම contact number එක mention කරලා තියෙනවා. ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.